මේ මිනිස්සයා ගැන ලෝකෙම අද කතා කරනවා. හැබැයි මෙයාගේ සාක්කුවේ එක රුපියලක්වත් නැතුව බඩගින්න හිටපු කාලයක් තිබිලා තියෙනවා. 1950 ඉන්දියාවේ තමිල්නාඩුවේ මේ පොඩි කොල්ලා ඒ වෙනකොට පොත් ටිකක් විකුණලා පවුල ජීවත් කරවන්න උත්සාහ කරපු හරිම අහිංසක දරුවෙක්. එයාගේ තාත්තා බෝට්ටු පදවන්නේ. ගොඩක් වෙලාවට එයාලා වේලක් කර වේලක් බඩගින්නේ ඉන්න පුරුදු වෙලා හිටියා. Tamante ඉගෙන ගන්න පොත් ගන්නවත් සල්ලි තිබුණේ නැහැ. හැබැයි එයා රැට වීදි ලාම්පු එළියෙන් පාඩම් කරලා තමන්ගේ හීනේ පස්සේ දිව්වා. අහන්න ඔයාගේ හීනවලටත් සල්ලි නැතිකම බාධාවක් වෙලා තියෙනවද? තමන්ගේ පවුල ගොඩ දාන්න අද පට්ට කට්ටක් කන ගැම්මක් තියෙන කෙනෙක් නම් ඔයා දැන්ම පහලින් I will win කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම I will win කියලා කමෙන්ට් එකක් දාන්න. මම මේ වීඩියෝ එකේ අන්තිමට කියනවා මේ කොල්ලා කොහොමද ලෝකයක් හැදුවේ කියලා. මේ කොල්ලා තමන්ගේ උත්සාහයෙන්ම විද්‍යාඥයෙක් වෙනවා. එයාගේ මූලිකත්වයෙන් ඉන්දියාවේ පළවෙනි රොකට් එක හදනවා. එදා පාරේ පත්තර විකුණපු රට නිදා ගන්න තැනක් නැතිව හිටපු ඒ අසරණ කොල්ලා තමයි අන්න ඒ දේවල් කරන්නේ. ඒ අසරණ කොල්ලා තමයි ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨතම ජනාධිපති ඩොක්ටර් APJ අබ්දුල් කලාම්. එයා කියපු හරි ලස්සන කතාවක් තියෙනවා. හීනයක් කියන්නේ නිදාගත්තම පේන එකක් නෙවෙයි. නිදාගන්න දෙන්නේ නැති එකටයි. ඔයාටත් මේ වගේ කවුරුත් නොදන්න ස්කිල් එකක් ඉගෙනගෙන තමන්ගේ ජීවිතේ බිඳුවේ ඉඳන් ගොඩ දාගන්න ඕන නම් ඒ ගමනට හැමදාම මොටිවේෂන් එකක් ඕන නම් මේ අපිව ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.